හායි ඔයාලට සුබ දවසක් වේවා. මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඩේ වර්ගයක් ගේන්නම් කියලා හිතුවා. මොකද අද ඉරිදා දවසනේ. ඉතින් දහම් පාසලට මම උගන්වන්න යන හින්දා ඉතින් මම හරියම ආසාවෙන් තමයි ඉරිදා යන්නේ. ඉතින් ඒ තරම් ලොකු කැපකිරීමක් මම කරනවා වෙනුවෙන්. ඉතින් මම හිමීට ආවට පස්සේ මෙන්න මේ පඩිපෙළ නගින එක තමයි හරියම අමාරු වැඩේ. ඉතින් කොච්චර අමාරු වුණත් කොච්චර කටුක වුණත් හරිම ආසාවෙන් කරන සේවයක් තමයි මම මේක. ඉතින් මටම හිතා ගන්න බෑ මේ තරමට මම ඇබ්බැහි වෙලා ඉන්නේ. මොන පිස්සුවක්ද කිව්වොත් අනුරාධපුරේ ඉඳන් නුවරට වියදම් කරන් එන්න තරම් මම ඇබ්බැහි වෙලා. ඉතින් හිමීට නැග්ග හරිම මහන්සි. ගොඩක් පඩිපල් තියෙන හින්දා. ඉතින් හිමීට ආවට පස්සේ පන්සලේ ඔෆිස් එකේ නම් කවුරුත් හිටියේ නෑ. හේතුව මම එද්දි ටිකක් වෙලා ගියා 9 විතර වුණා. ඒ හින්දා කවුරුත් නෑ වගේ. කොලම උගන්වන්න ගිහින් වගේ. ඊට පස්සේ මමත් හිතුවා බෑග් එක තියලා උඩට යන්න ඕනේ කියලා. හිමීට මම උඩට නැගලා හෝල් එක පැත්තට ගියා. මොකද පන්සලේ හාමුදුරුවෝ ටිකක් වෙලා ගියාමත් බයිනවනේ. ඒ හින්දා මම හිමීට ගියා. ඊට පස්සේ නම් පන්සලේ හාමුදුරුවෝ මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ මට 10 වසර පන්තිය තමයි බාර දුන්නේ. ඉතින් එයාලගේ සිලබස් එක ඇතුලේ තියෙන ශාසන ඉතිහාසය තමයි මම තෝරාගත්තේ. ඉතින් මම එයාලට කිව්වා නැගිටලා ඒ පාඩම කියවන්න කියලා. ඉතින් හැම එක්කෙනාටම කියවන්න මම දුන්නා. මම කියවුවා. හැමෝම උගන්වනවා අපේ හාමුදුරුවෝ. එතකොට තවත් ගුරුවරු පන්තිවලට උගන්වනවා. ඊට පස්සේ මම හිතුවා ඒ පාඩම කියවලා ටිකක් එයාලට තේරුම් කරලා දීලා ප්‍රශ්න වගේක් දෙන්න ඕනි කියලා. ඉතින් ගොඩක් අය හිතනවාද සාරි අඳින්න නැත්තේ ඇයි කියලා. ඉතින් මගේ සේවා කාලෙත් දැන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් අපිට සාරිවත් හම්බුනේත් නෑ. ඉතින් අපි විශේෂ දවස්වලට ඉතින් සාරි අඳිනවා. නමුත් ඩේලි සාරි අඳින්නේ නෑ. ප්‍රශ්න කරදර රාශියක් මැද්දේ මගේ හිතට සැනසීමක් ගැන එක දෙයක් තමයි මේ දහම් පාසල කියලා කියන්නේ. ඉතින් ඉන්ටර්වල් එකත් ආවට පස්සේ අපිට වෙනම කෑම වේලක් පිළියෙල කරලා තිබ්බා හාමුදුරුවෝ. ඉතින් ඒකත් කාලා හැම අපිට වෙනම පන්ති බෙදලා දුන්නා ඊළඟ කරන්න. ඊට පස්සේ මට හම්බුනේ 11 වසර පන්තියේ තමයි. ඉතින් ගොඩක් දුරට හාමුදුරුවෝ මට ලොකු පන්තියම තමයි දෙන්නේ. මොකද මම ධර්මාචාර්ය කරලා නිසා. ඉතින් ඒ සිලබස් එකෙත් මම බෞද්ධ සංස්කෘතිය විෂය තෝරාගෙන යාළුවට චුට්ටක් ඒ පිළිබඳ කියලා දීලා ප්‍රශ්න ටිකක් දෙන්න තමයි හිතුවේ. ඉතින් ප්‍රශ්න ටිකක් දීලා මට හිතුණා පන්සල පැත්ත ටිකක් ඇවිදලා යන්න ඕනේ කියලා. ඉතින් අපේ ජීවිතය කියන්නේ කොයි වෙලේද විශ්වාස නැහැනේ. මේ හිටියම මේ නැති වෙනවා. ඉතින් අපේ ජීවිතේ මිනිස්සු ගොඩාක් සල්ලි කරගත්තට සල්ලි වලට වඩා අපිට මානසික සැනසීම තමයි ලැබෙන්න ඕනේ. අපේ ජීවිතයත් හරියට තනාග ඇති පිනිබින්දුවක් වගේ කියලානේ කියන්නේ. ඉතින් ඒ ගෙවන ජීවිතේ කෙටි කාලෙට අපි මානසික සැනසීම නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ. අපිට සල්ලි වගේ මානසික සැනසීම අනිවාර්යෙන්ම ඕන දෙයක්. ඉතින් මට නම් මාරම සැනසීමක් තමයි මේ පන්සල දහම් පාසල කියන්නේ. ඉතින් ඒ තරමට මම ධර්මයට ආස කරනවා, ධර්මය හොයනවා. ඉතින් ඔන්න ඔහොම දහම් පාසලත් ඇරියා. ඉතින් ලස්සනට එයාලා ගාථා කියනවා. ඉතින් හාමුදුරුවෝ ගැන කිව්වොත් ඇත්තටම මාරම ලස්සන මේ ළමයිගේ විනය හදලා තියෙනවා. ඒ තරම් ලස්සන වැඩපිළිවෙලක් දහම් පාසලේ තියෙනවා. ඉතින් එයාලත් ඒ වැඩපිළිවෙලට අවනත වෙලා ලස්සනට ඒවා පිළිපදිනවා. පේනවා නේද? එයාලා ගෙදර යන ලස්සන පොලිමකට බලන් ඉන්නත් ආස හිතෙනවනේ. ඉතින් එයාලත් යන එකේ මමත් යන්න කියලා තමයි හිතුවේ. ඉතින් අද ඔයාලට මගේ වලොග් එක ලස්සනයි කියලා හිතුණා නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.